මේ වගේ සංසාරේ විවිධ පාරමී අරමුණු තියෙනවා. අන්නේ අරමුණට යන්නට අවශ්‍ය ಗುಣ පුරන්නට හිත පිරිසුදු කරගන්නයි පින්නතුනේ මනුස්ස ජීවිතයක් අපිට ලැබෙන්නේ. මනුස්ස ජීවිතය කියලා කියන්නේ එක්තරා පරීක්ෂණයක් පින්නතුනේ. මේ පරීක්ෂණය විභාගයක් තවත් විදිහකින් කියනවා නම් මේක ප්‍රශ්න පත්‍රයක්. ප්‍රශ්න පත්‍රයක පින්නතුනි ස්වභාවය තමයි නිශ්චිත කාල සීමාවක් තුළ අපි මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ඕන. අටලෝ දහමම මේ ප්‍රශ්න පත්‍රය තුළ තිබෙනවා. මනුස්ස ජීවිතය තුළ අෂ්ටලෝක ධර්මයේම තිබෙනවා. ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, සැප දුක, යස ආයස කියන අටලෝ දහමම මේ මනුස්ස ජීවිතය තුළ ඇතුළත්. මේ අටලෝ දහමට අපි කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ? ඒ කියන්නේ පින්නතුනි අපි මදුරුවෙක් කෝඹියෙක් හරි මැරුවොත් අන්න අපිට මේ පරීක්ෂණයේදී ලකුණු කැපෙනවා. අපි අතින්